හයි ළමයා අද අපි නූඩල්ස් එකක් හදනවා ෆාස්ට් නූඩල් එකක්. මේක හැබැයි අපි හැමදාම හදන චීසි රෙසිපි එක නිසා මං හිතුවා අද එහෙම හදන්නේ නැතුව සමන් නූඩල් එකක් හදන විදිහට හදලා ඒකේ ටෙස්ට් එක රේට් කරන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මුලින්ම අපි නූඩල් එක තඹගෙන ඊට පස්සේ පෑන් එක අලිපේ තියලා ගාලික් අනියන් චිලීස් කරි ලීව්ස් ඔක්කොම ටික මේ ටික තෙලට දාලා හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. මෙතන හොඳට බෙදගත්තට පස්සේ ඔයා චිලීස් කන්න නැති කෙනෙක් නම් ඔයා චිලීස් දාගන්න එපා. සැට කන්න ආස කෙනෙක් නම් එහෙම දාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මිරිස් කෑලි ටිකුත් එහා පැත්තට දාලා වෙනම ඊට පස්සේ අපේ අම්මා දාගන්නවා අපේ ප්‍රමාණයට අනුව බිත්තර 3ක්. ඔයාලගේ ගන්න ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් බිත්තර ගොඩක් දාගන්න තරමට ඇතම රහයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට අනිත් පැත්ත මේ පැත්ත හොඳ කෙක්ලි එකකින් ගත්ත ලොකු බිත්තර අපිට හම්බුණා. නැත්නම් ඉතින් චූටි හුණු බිත්තර තමයි අපි සාමාන්‍යයෙන් හම්බෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳ බිත්තරෙත් අපි බැදුනට පස්සේ අපි දාගන්නවා කැරට් ටික. ඊට පස්සේ ඒකට අපි ලුණු කුඩි ගම්මිරිස් කුඩි දාගත්තා, සෝයා සෝස් දාගත්තා. හැබැයි මේක රෙකෝඩ් වෙලා නැහැ. sorry for that all. and say අපේ අම්මා තමයි මේක ඊයේ හැදුවේ. ඇත්තටම රෙකෝඩ් එක පහ වුණා. but මං හිතුවා කමක් නැහැ පහ වෙලා හරි රෙකෝඩ් එක දාන්න ඕනි කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කැරට් ටිකත් හොඳට හැදුනට පස්සේ සීනි චුට්ටක් දානවා. මම දන්නේ ඇයි අපේ අම්මා දාන්නේ කියලා. සාමාන්‍යයෙන් අපේ අම්මා රයිස් එකක් හැදුවොත් නූඩල් එකක් හැදුවොත් සාමාන්‍යයෙන් සීනි චුට්ටක් දානවා. ඊට පස්සේ අපේ අම්මා ගාව තියෙනවා සීක්‍රට් පවුඩර් රෙසිපි එකක්. මේකත් එයා චුට්ටක් දාලා ඊට පස්සේ ওই විදිහට හොඳට හැන්දෙන් එහා පැත්තට මෙහා පැත්තට කරකවනවා. ඊට පස්සේ කරකවලා මෙන්න මේ විදිහට හොඳට අපි සාමාන්‍යයෙන් කැරට් ටික තම්බනවා අපේ ගෙදර. අමුයෙන් ගන්න කැමති කෙනෙක් නම් අමුයෙන් ගන්න. නමුත් අපි තම්බනවා. ඊට පස්සේ ලීක්ස් ටිකකුත් දාගන්න. මේ වෙලාව අපි ස්ටෝව් එකේ තියෙන ගොඩක්ම ලෝ හීට් එකේ. මොකද ලීක්ස් ටික තැම්බුණාට පස්සේ ඒකේ ගුණාත්මක බවකුත් නැහැ. ඒකේ කලර් එකත් වෙනස් වුණාම කලර්ෆුල් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා අපි ලෝ හීට් එකේ තියලා මේ විදිහට කොහොම හරි තඹගත පාස්ටා ටික අපි ඊළඟට දාන්න. ඊළඟට දාලා මෙන්න මේ විදිහට ඇතන පාස්ටා ටික අචුවේ හිටලා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට පාස්ටා ටික අපි මික්ස් කර ගන්නවා. ඇත්තටම මේකේ මේ රැලි ලිහිලා තැඹුණාට පස්සේ ඊට පස්සේ මෙන්න විදිහට ටොමැටෝ කෙචප් ටිකක් අපිට මුලින් දාන්න අමතක වුණා. පස්සේ අපි ඒකත් ඇඩ් කරගෙන මෙන්න මේ විදිහට හොඳට මික්ස් කර ගන්නවා. මික්ස් කරලා ඊට පස්සේ 120ට කරකවල මික්ස් කර ගන්න ඕනේ. ඊට මේ විදිහට මික්ස් කරලා ඊට පස්සේ ලුණු යන අම්මනම් ඔයාලට සරමති නම් ඒවා පෙපර් පවුඩර් ටිකක් සෝල්ට් පවුඩර් නෑනේ සෝල්ට් ටිකක් උද්දාලා ඔයාලා පොඩ්ඩක් ඇඩ් කරලා ඔයාලගේ රසවදම හදාගන්න ඕනේ. ඊට පස්සේ 10න් 8ක් අතර මේක රේට් කරන්න පුළුවන්. හැබැයි පාස්ටා එකක් රස චීසි රසට කියලා මං හිතනවා. මොකද මං හිතනවා මෙහෙම අර සාමාන්‍ය විදිහට හදනට වඩා අර ටේස්ට් එක වැඩි කියලා. බට් මේකේ හොඳ ටේස්ට් එකකුත් තිබුණා වෙනස් රසක් වුණ කෙනෙක් නම්. නැත්නම් මේ විදිහට හදන්න එපා. බට් හදාගෙන කාලා ඇත්තටම රස භුක්ති විඳින්න. ඉතින් අලුත් ටේස්ට් එකකට කැමති ඔයාට සෙට් වෙන බජට් එකට